අද අපි කතා කරමු ඔයාගේ ගෙදර ලයිටිං ඇරේන්ජ්මන්ට් එක හරියටම කරගන්නේ කොහොමද කියලා. ගොඩක් අය මේ ගැන අවධානය යොමු කරන්නේ අන්තිමට. ඒත් ලයිට්ස් කියන්නේ ඔයාගේ ගෙදර මූඩ් එක, ෆීලිංගස් වෙනස් කරන ප්‍රබල දෙයක්. ඉතින් ඔයා මේකෙදී නැචුරල් ලයිට් එක, ඒරියා එක සහ ඔයා යූස් කරන පර්පස් එකත් ගොඩක් වැදගත්. ඔයාගේ ලිවිං ඒරියා එකට සොෆ්ට් ලයිට් ගැලපෙනවා. ඒ වගේම ඔයාගේ බෙඩ්රූම් ඒරියාස් වලට වෝම් ලයිට් එක ගැලපෙනවා. ඒ වගේම ඔයාගේ ගරාජ් එකට, කිචන් එකට, බාත්රූම්ස් වලට ගැලපෙන්නේ බ්‍රයිට් ඩේ ලයිට් එක. ඔයාගේ ඉන්ටීරියර් එක මොඩර්න් නම් රීසෙස්ට් ලයිට් හොඳයි. ඔයාගේ කන්සෙප්ට් එක ක්ලාසික් ඇන්ටික් නම් ඒකට පෙන්ඩන්ට් ලයිට්ස් හරි වෝල් ලැම්ප්ස් හරි හොඳටම මෙච්චෙනවා. මේ අතරතුරම ඔයාගේ ෆර්නිචර් ප්ලෑන් එක ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ සෝෆාස්, බෙඩ්, ඩයිනින් ටේබල් වගේ අනිත් ෆර්නිචර්ස් කොහෙටද ඇරේන්ජ් වෙන්නේ කියලා. ඒකෙන් ඔයාට ලයිට් වෙන්න ඕනේ එක්සැක්ට් පොයින්ට් ටික හොයාගන්න ලේසි. දැන් අපි බලමු කලර් ටෙම්පරේචර් එක හරියටම සිලෙක්ට් කරගන්නේ කොහොමද කියලා. මේකෙදි වෝම් ලයිට්, ඒ කියන්නේ කෙල්වින් 2700 3000 අතර වගේ ඒ වගේ ලයිට්ස් යූස් වෙන්නේ ලිවිං ඒරියා එකට වගේම බෙඩ්රූම් ඒරියා වලට. ඒ වගේම බාත්රූම්ස්, හෝල්වේස් වලට වගේ කූල් ලයිට් එකක් යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ කෙල්වින් 4000ක වගේ අගයක් තියෙන ලයිට්ස්. ඒ වගේම කෙල්වින් 5000 6000 අතර ඩේ ලයිට් යූස් වෙන්නේ කිචන් එකට, ගරාජ් එකට, ඒ වගේම ස්ටඩි ඒරියාස් වලට. ඒ වගේම ඔයාගේ කිචන් එකට අන්ඩර් කබඩ් ලයිට්ස් යූස් කරන්න. එතකොට ඔයාට ෂැඩෝ එකක් නැතුව වැඩ කරන්න පුළුවන්. එනර්ජි සේවිං ගැන හිතුවොත් LED ලයිට්ස් වලින් 80%ක් විතර එනර්ජි සේව් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි හීට් එකත් අඩු වෙනවා. ඔයා දන්නවද? ඉන්ටීරියර් එකේ ලක්ෂරි ලුක් එක ඔයාට LED ස්ට්‍රිප් වලින් ඒ වගේම හිඩන් ලයිට්ස් වලින් ගන්න පුළුවන්. ඒ වගේම ඔයා ස්මාර්ට් ස්විචස් යූස් කරොත් රිමෝට් ඇක්සස් එකක් වගේම මොබයිල් ඔපරේටින් සිස්ටම් එකක් යූස් කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාට ඔටෝමේටඩ් සෙන්සර් ලයිට්ස් යූස් කරන්නත් පුළුවන්. මේ ලයිට්ස් ස්ටෙයාකේසස් වලට, ගාඩන් එකට වගේ නම් ගොඩක් වටිනවා. දැන් අපි කතා කරමු ජෙනරල් ලයිට්ස්, ඩෙකරේටිව් ලයිට්ස්, ඒ වගේම ටාස්ක් ලයිට් ගැන. ජෙනරල් ලයිට්ස් ඔයාගේ රූම් ඒරියා එකේ මේන් බ්‍රයිට්නස් එකට හොඳයි. ඒ වගේම ඩෙකරේටිව් ලයිට් ඔයාගේ ගෙදර ලුක් එක වගේම මූඩ් එක ක්‍රියේට් කරන්නත් හොඳයි. ඒ වගේම ටාස්ක් ලයිට් ඔයා වර්ක් කරන තැනට, මිරර් එකට, ස්ටඩි ටේබල් එකට, ඒ වගේම කිචන් එකට ගොඩක් හොඳයි. ඒ වගේම ඔයාගේ ගෙදර ඉන්ඩෝ අවුට්ඩෝ ප්ලාන්ට්ස් වලට ස්පොට් ලයිට් එකක් යූස් කරන්න අමතක කරන්න එපා. හැබැයි මේ අපි කතා කරපු සරල දේවල් ඇතුලේ ලොකු සංකීර්ණ ටෙක්නිකල් පාර්ට් එකක් තියෙනවා කියලා අමතක කරන්න එපා. මේ ටෙක්නිකල් පාර්ට් එක ඔයා හරියට කරගත්තේ නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන අවුට්පුට් එක නම් ඔයාට ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, තව ලොකු සේෆ්ටි ඉෂුව එකකුත් ඔයා ක්‍රියේට් කරගන්නවා. අන්න එහෙනම් මේ කිසිම අඩුපාඩුවක් නැතුව මේ වැඩ ටික ඔයා හරියටම කරගන්න ඕනේ. මේ වැඩ ටික ඔයා හරියටම කරගන්න ඕන නම් එක්ස්පර්ට් කෙනෙක්ගේ සපෝට් එක ගන්න ඕනේ. මේ වැඩේට ඔයාට හරියටම ගැලපෙන්නේ එදිරිසිංහ හෝම්ස් අපි තමයි. එහෙනම් ඔයා මේ වැඩේට විතරක් නෙවෙයි, ඉදිකිරීම් ශාස්ත්‍රයේ හැම දෙයකටම එක්ස්පර්ට් එදිරිසිංහ හෝම්ස් අපිට කතා කරන්නේ.